ලොටස් එක්වා YouTube channel එකට සාදරයෙන් ඔයගොල්ලෝ පිළිගන්නවා. ඉතින් අද මම අරගෙන ඉන්නේ මාළු ටැංකියක් නිවැරදිව පිරිසිදු කරගන්න ආකාරය, මාළුන්ට කරදරයක් නොවෙන්න පිරිසිදු කරගන්න ආකාරය හරියටම කියලා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හරියටම බොහොම පොඩි වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. වැඩි කතා නැතුව අපි බලමු මේක සුද්ධ කරගන්න කොහොමද කියලා. වීඩියෝ එකත් එක්කම කැඳිලින්න කියලා ආරාධනා කරනවා. ඉතින් ඔයගොල්ලන්ට බැලුවට පේනවා මේ ටැංකිය සම්පූර්ණයෙන්ම ජරා වෙලා තියෙනවා. මේ පේනවනේ කහ පාට වෙලා ගිහිල්ලා තියෙන්නේ. මේක ඇතුලේ තියෙන ගල් ටික පාව මේ ජරා වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේක මේ 150ක් වතුර අඩු කරලා හරියන්නේ නැහැ. මේක සම්පූර්ණ වතුර ටික අයින් කරලා ගල් ටික සුද්ධ කරලා සම්පූර්ණ ෆුල්ම ක්ලීන් එකක් දාගන්න ඕන. ඒකට ඉතින් මට ඕන කරන මේ මාළු ටික අල්ලලා දාගන්න ඕන. ඒකට බේසමක් ඕන කරනවා. බේසමක් ගත්තා. මුලින්ම අපි මේකේ තියෙන වතුර ටිකක් අපි මේ බේසමකට ගමු. අරගෙන මේ මාළු ටික අල්ලලා බේසමකට දාගමු. ඒරියේෂන් එකක් මාළු ගොඩක් ඉන්නව නම් සාමාන්‍යයෙන් ඒරියේෂන් එකක් දාගත්තා නම් හොඳයි. මොකද නැත්නම් මේක ක්ලීන් කරන්න ගොඩ වෙලාවක් යන හින්දා එතකොට මාළු ටික මැරෙන්න පුළුවන්. මොකද ඔක්සිජන් නැතුව ඒකින්ද ඒරියේෂන් එකක් දාගන්න එක වැඩි හොඳයි. හරි අපි බලමු මේ මාළු ටික අල්ලලා බේසමකට දාගමු. හරි අන මාළු ටික අල්ලගත්ත තේරම මගේ ගාවින් මෙන්න මේ මාළු ටික තමයි ඉන්නේ මේ හයිවින් සෝට් එක ටික. ඒක අල්ලලා මේ කලින් පරණ වතුරටම දාගත්තා. ඊට පස්සේ මේ දෙන්නේ සේරම වතුර ටික අයින් කරගත්තා ඒකේ. පේනවනේ මේ දීර්ඝ ජරා වෙලා තියෙන මේ සේරම සුද්ධ කරන්න ඕන. ඒක රොඩි කැලකින් හරි ස්පොන්ජ් එකකින් හරි මේ අතුල්ලා සේරම හොදලා දාන්න ඕන. ඊට පස්සේ මේක ඇතුළේ තිබිච්ච ගල් ටිකත් මම මේ බේසිමකට දාගත්තා. මේකෙන් ගල් සේරම ජරා වෙලා තියෙන්නේ. කහ පාට කොළ පාට වෙලා. ඒකම ෆිල්ටර් එකත් මේ ගලව ගත්තා. කොයි වෙලාවකත් මේ ෆිල්ටර් එක මේ සාමාන්‍යයෙන් ක්ලෝරින් වතුරෙන් හොදන්න යන්න එපා. මොකද මේ හිතකර බැක්ටීරියා මේ වගේ තියෙනවා. ඒව නැති වෙලා යන්න පුළුවන්. ඒකෙන්ද ක්ලෝරින් වතුරෙන් කොයි වෙලාවකත් හොදන්න එපා. හරි මෙන්න මේ විදිහට තමයි සම්පූර්ණ ටැංකියම සුද්ධ කරගත්තා. ගල් ටික අයින් කරලා වතුර ටික අයින් කරලා විදුරුව සම්පූර්ණයෙන් ක්ලීන් කරගත්තා. දැන් මේක වතුර පුරව ගන්නකොට සාමාන්‍යයෙන් ලිං වතුර වගේ ගන්න ඕන. සාමාන්‍යයෙන් පැයක් විතර ඒරියේෂන් එක දාලා තියන්න. ක්ලෝරින් වතුර කියන්නේ ටැප් වතුර එහෙම ගන්න ඕන. අනිවාර්යෙන් ඇන්ටි ක්ලෝරින් දාලා පැය දෙකක්වත් අඩුම තියන්න. ඇන්ටි ක්ලෝරින් නැත්තම් ගන්න සාමාන්‍යයෙන් ටැංකිය සුද්ධ කරන්න දවසකට කලින් ඒ ටැංකිය ප්‍රමාණයට වතුර ටිකක් වෙනම අරන් තියන්න. ඊට පස්සේ ඒක ඔටෝම ක්ලෝරින් සර අඩු වෙනවා. ඊට පස්සේ අපිට ඒක යූස් කරන්න පුළුවන්. නැත්නම් ඉතින් අනිවාර්යයෙන්ම ක්ලෝරින් එක දාවොත් ඉතින් මාළු ටික අනිවාර්යෙන් මැරෙනවා. ඉතින් මේ බේසමේ තියෙන මම කලින් ටැංකියෙන් ගත්ත වතුර මේකෙන් වතුර භාගයක් විතර අයින් කළා. අපි පුරවන්න ගන්න වතුරෙන් මේ ඉතුරු අඩු වෙච්ච භාගෙ පුරව ගන්නවා. පුරවගෙන මේ ටැංක් එක ෆිල් වෙනකන් ටික වෙලාවක් මේක තියලා තියමු. හරි වතුර භාගයක් අඩු කරගත්තා. දැන් ඊ අර ඉතුරු ටිකට අපි අලුත් වතුර ටිකක් දාගමු. හරි දැන් අපි අර අඩු කරපු වතුර ටික අපි අර ටැංකියට පුරවන වතුරෙන් පුරව ගත්තා. දැන් මාළු ටිකේ වතුරට හුරු වෙන්න ටික වෙලාවක් දීලා අපි ටැංක් එක පුරව ගමු. මම බැටේ දාලා තියෙන්නේ. ඉතින් මේ ටැංකිය පිටින් ටික වෙලාවක් යනවා. ඒ අතර කාලේ මම අර මේ ගල් ටික හොදගෙන එන්නම්. හරි ටැංකිය පිරෙන අතරතුරේ මම ගල් ටිකත් හොදලා ටැංකියට දාගත්තා. දැන් මම කරන්න හදන්නේ මේ ෆිල්ටර් එක සුද්ධ කරගන්න. වෙන ඇති ෆිල්ටර් එක හොඳටම ජරා වෙලා තියෙන්නේ. මේක කැලේ වලට ගලවන්න පුළුවන්. මේ ගලවලා මේක ඇතුළේ තියෙන ටික සුද්ධ කරලා ආයි මේකට සෙට් කරලා අපි ටැංක් එකට සෙට් කරගමු. හරි ෆිල්ටර් එක සුද්ධ කරලා අපි ටැංක් එකට සෙට් කරගත්තා. අනිවාර්යයෙන්ම මාළු දාන්න කලින් අනිම පැයක්වත් මේක පොඩ්ඩක් ඒරියේෂන් එක ඔන් කරලා තියන්න. දැන් මම පාවිච්චි කරන ලිං වතුර මොකද ඒකේ දිය වෙච්ච ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනද පොඩ්ඩක් ඒරියේෂන් එක දාලා තියෙන එක හොඳයි. හරි දැන් ටැංකිය පුරවල ඉවරයි. දැන් තියෙන ඉතින් මාළු ටික දාගන්න තියෙන්නේ. අලුත් වතුරට මාළු හුරු වෙච්ච ඉඳ මෙහෙම මාළු ටික විතරක් අල්ලලා ටැංකියකට දාගන්න පුළුවන්. හරි අපි දැන් මාළු ටික අල්ලගමු. හරි එහෙනම් අද වීඩියෝ එක ඉවරයි.
වීඩියෝ හොඳයි නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න, like කරන්න, comment එකක් දාන්න අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන්න බලාපොරොත්තු වෙතුව අදට සමගන්නවා. හැමෝටම ජය වේවා.